මැඩුච්චන පස්සේ ෆිට්නස් ජිම්මට යනවා මොටිවේෂන් කරගන්න කොහොමද? පළවෙනි එක ගත්තොත් හරි ජිම්මේ ගොඩක් අය ජිම් යන්න කම්මැලි ජිම්මන්ඩ කම්මැලි යන්න වෙලාවක් නෑ කියනවා. ඊට පස්සේ ගත්තොත් බොඩි එක ගැන හිතන්නේ ගොඩක් දේවල් තියෙනවා. කොහොමද ඔයාව ජිම් යන්න මොටිවේෂන් කරගන්නේ? අද මම කතා කරන්නේ මේක ගොඩක් ලේසි ක්‍රමයක්. මේක ඩිසිප්ලින් එක හදාගත්තොත් ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් මේ ජිම් යන එක. බොඩි එක කියන්නේ අපි බොඩි එක වෙනස් වුණොත් මයින්ඩ් එකත් වෙනස් වෙනවා. ඒ නිසා අද කතා කරමු කොහොමද ජිම් එකට යන්නේ. ඔයාව මොටිවේෂන් කරගන්නේ කොහොමද කියලා. හරි පළවෙනි එක තමයි ඔයා ඇක්සෙප්ට් කරනවා. ඒ කියන්නේ ඔයා කෙට්ටුද නැත්නම් ෆැට් කෙනෙක්ද නැත්නම් ඔයා වතුරවලට බැලලා ඉන්න කෙනෙක්ද නැත්නම් ඔයා ඊතර ප්‍රශ්න තියෙන එක්සෑම් ෆේල් වෙලා ජීවිතේ ෆක්ට් අප් වෙච්ච කෙනෙක් වුණත් ජීවිතේ අසාර්ථක වුණත් ඔයා ඉස්සරහම ඔයා ඇක්සෙප්ට් කරන්න ඕනේ ඔයා කවුද කියලා. නැත්නම් ඔයාගේ 30s වල ඉන්න පුළුවන් 20s වල ඉන්න පුළුවන් නැත්නම් අවුරුදු 50 කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට කොලෙස්ටරෝල් වලට ඩයබටිස් ඒ වගේ රෝග තියෙන පුළුවන්. නමුත් ඔයා ඉන්න විදිය ඔයා ඇක්සෙප්ට් කරලා ඔයා අද ජිම් එකට යන්න ගත්තොත් ඔයා මොටිවේෂන් කරලා අද කන්නඩි ඉස්සරහට ගිහලා අහන්න පුළුවන් මම කවුද? මගේ වටිනාකම මොකද්ද? අන්න ඒ වගේ දේවල්. ඔයා ඇක්සෙප්ට් කරනවා. ඒ කියන්නේ ඔයා අද ඉන්න තත්ත්වෙන් ඔයා ඇක්සෙප්ට් කරලා ඔයා හිටියොත් ඔයාට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඔයා හිතන්න ඕනේ අද මම ජිම් එකට ගියොත් තව අවුරුද්දකින් මාස අවුරුද්දක් ඕනේ නැහැ. තව මාස දෙකක් තුනක් අතරද මගේ බොඩි වෙයිට් එක මෙච්චරක් අඩුයි. නැත්තම් මම කෙට්ටු කෙනෙක් නම් අද මම ජිම් එකට ගියොත් මාස 6කින් මගේ බොඩි එක මොන වගේ තියෙන්නේ. අන්න ඒ වගේ තමන්ට මොටිවේෂන් එක දීලා තමන් ඇක්සෙප්ට් කරොත් තමන් හරියට අඳුනගෙන තමන් කවුද කියලා ඇක්සෙප්ට් කරලා ජිම් එකට ගියොත් අනිවාර්යයෙන් තමන්ට මොටිවේෂන් එකක් එනවා. එක දිගට යන්න, එක දිගට වැඩ කරන්න. ඊට පස්සේ තමන්ගේ හෙල්ත් එක, තමන්ගේ නියුට්‍රිෂන් පැත්ත හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්.